අපි හැමෝම දන්න දෙයක් තමයි මේ ලෝකේ මිනිස්සු හරි අමුතුයි කියන එක. ඔයා කෙනෙක් එක කතා කරනකොට එයාලට ඔයාව තේරුම් ගන්න බෑ වගේම ඔයාටත් එයාලව තේරුම් ගන්න බෑනේ සමහර වෙලාවට. ඇත්තටම මේකට හේතුව තමයි ඔයා නොදන්නවා වුණාට මේ ලෝකේ ප්‍රධාන වශයෙන් මිනිස්සු වර්ග හතරක් ඉන්නවා. මේක ගැන ලෝකේ ජනප්‍රිය පොතක් තියෙනවා Surrounded by Idiots කියලා. තෝමස් එරික්සන් කියන කතුවරයා ලියපු. ඔහු කියන විදිහට මෙන්න මේ වර්ග හතරට තමයි මේ ලෝකෙම මිනිස්සු අයිති වෙන්නේ. ඔවුන්ගේ හැසිරීම මේ හැමදේම. මේ වීඩියෝ එකේදී මම බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ එදිනදා ජීවිතයේ උදාහරණත් එක්ක ඒ හමු වෙන මිනිස්සු එක්ක මේ වර්ග හතර හරියටම අඳුරගන්නේ කොහොමද කියන එක සහ ඔයාගේ වර්ණය මොකක්ද කියන එක. ඒ වගේම මේ වගේ දේවල් නිතර ඔයාගේ දැනුමට එකතු කරගන්න අනිවාර්යෙන් Mind Codex අපිව subscribe කරලා තියාගන්න. මෙතනදී මේ කොටස් හතරට අපි වර්ණ හතරක් දෙනවා. රතු පාට, කහ පාට, කොළ පාට සහ නිල් පාට කියලා. මුලින්ම අපි සරලවම කතා කරමු මේ වර්ණ හතරට අදාළ මිනිස්සුන්ගේ චරිත ලක්ෂණ සහ ඔවුන්ගේ හැසිරීම මොන වගේද කියන එක. රතු පාට මිනිස්සු. ඒ කියන්නේ මෙයාලා තමයි නායකයෝ, ලීඩර්ස්ලා. මෙයාලා ගොඩක් වෙලාවට කැමති දේවල් වලින් හරි ඉක්මනට ජය ගන්න. ඒ වගේම මෙයාලගේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි මෙයාලා හරි ඉක්මනට තීරණ ගන්නවා. මෙයාලා මොනතරම් කම්පිටිෂන්ස් වලට ආදරේද කියනවනම් තමන්ගේම වයස අවුරුදු 5 දරුවා එක්ක උනත් මෙයාලා ගේම් එකක් ප්ලේ කරොත් අනිවාර්යයෙන්ම මෙයාලට මෙතනදී ජය ගන්න ඕනේ. මේ රතු පාට මිනිස්සු සරලව කෙලින් කතා කරනවා. මෙයාලට ලස්සන වචන නැහැ. හිතේ තියෙන දේ ඒ විදිහටම කියනවා. මෙයාලට අනිත් මිනිස්සුන්ගේ හැඟීම් මෙන්න මේ දේවල් අදාළ වෙන්නේ නැහැ. ඊළඟට කහ පාට මිනිස්සු කතා කරනකොට මෙයාලට නිකන් එයාලගේ ජීවිතේම කතාවක් වගේ. ඔයාට සමහර වෙලාවට මිනිස්සු දැකලා ඇති එයාලව දැක්කත් එයාගේ කටහඬ ඇහෙනවා වගේ. එයාලා ගොඩක් වෙලාවට සතුටින් යාළුකමින් හැමෝම එක්ක හරි සතුටින් ඉන්න කැමති. අලුත් අදහස් ලොකු හීන මේ හැමදේම මෙයාලා කතා කරන්න කැමති. හැබැයි එයාලා පටන් ගන්න හරි පොඩි කොටසක්. ඒ කියන්නේ මේ කහපාට මිනිස්සු සිහින දකින්න ගොඩක් කැමති. නමුත් ඒ දේවල් ක්‍රියාත්මක කරන්න යාට අමාරු වෙනවා. කොළපාට මිනිස්සු. කොළපාට කියලා කියන්නේ මෙතනදී නිහතමානී හදවත් තියෙන මිනිස්සු. ඒ කියන්නේ නිශ්ශබ්ද, විශ්වාසවන්ත, සාමකාමී මිනිස්සු. එයාලා ඩ්‍රාමා වලට කැමති නැහැ. ඒ කියන්නේ එක මිනිස්සු ඉස්සරහා රඟන්න මෙයාලා කැමති නැහැ. මෙයාලා ළඟ තියෙන සුවිශේෂීම ලක්ෂණයක් තමයි ඔයා මොන දේ එයාලා එක්ක කරන්න ගියත් එයාට මේක A to Z වෙන විදිය හරියටම ඕනේ. ප්ලෑන් එකක් ඕනේ. රූටින් එකකට තමයි මෙයාලා වැඩ කරන්නේ. එයාලා කතා කරන්නේ අඩුවෙන් වුණාට ඔයාට අමාරු අවස්ථාවක් ආවොත් ඔව අත්හැරලා දාලා යන්නේ නැති විශ්වාසවන්තදායි පිරිස තමයි මෙන්න මේ වර්ගයට අයිති වෙන්නේ. ඊළඟ කොටස තමයි නිල් පාට මිනිස්සු. මේ නිල් පාට මිනිස්සු වැරදි කරන්න කැමති නැහැ. එයාලා ගොඩක් වෙලාවට හැම වෙලාවෙම පර්ෆෙක්ට් වෙන්න තමයි හදන්නේ. ඉතින් මෙන්න මේ නිසාම මෙයාලා තීරණ ගන්නකොට ගොඩක් වෙලාවට ප්‍රමාද වෙනවා. හරි. දැන් ඔයා සරලවම දන්නවනේ මේ මිනිස්සු හතර දෙනාගේ හැසිරීම මොන වගේද කියලා. අපි මේක අපේ ජීවිතයේ සරල උදාහරණයක් අරගෙන කතා කරමු. හිතන්න ඔබ යාළුවොත් එක්ක පාටි එකක් ප්ලෑන් කරනවා කියලා. මෙතනදී කෙනෙක් ඉන්නවා එයා එකපාරට කියනවා හරි පාටි එක වෙන්න ඕනේ සෙනසුරාදා. මෙන්න මේ වෙලාවට පාටි එක වෙන්න ඕනේ. ඔයා මෙන්න මේ දේවල් බාර ගන්නවා. DJ එක ගැන බලන්න. මෙන්න මේ විදිහට අනදෙන කෙනෙක් ඉන්නෝනේ. මෙයා තමයි මෙතන නායකත්වය අරගෙන කරන්නේ. ඒ තමයි රතු පාට වර්ගයට අයිති කෙනා. රෙඩ් කෙනා. ඒත් එක්කම තව කෙනෙක් ඉන්නවා මෙයාට මෙතනදී පාටිය වෙන්නේ කීයටද එන්නේ මොන වගේ අයද ඒ කිසි දෙයක් අදාළ වෙන්නේ නැහැ. එයාට ඕනේ හරි මේ පාටි එකේ DJ එක නම් ආයි සුපිරිම විදියට තියෙන්න ඕනේ. මේකේ ඇඳුම් මෙන්න මේ විදියට වෙන්න ඕනේ. ඒ කියන්නේ පාටි එක ලෝකේ තියෙන හොඳම පාටි එක විදියට නිකන් හීනමවල මෙන්න මේ විදියට වෙන්න ඕනේ කියලා කතා කරන්නේ මෙන්න මේකෙන්. අන්න එයා තමයි යෙලෝ කෙනා. ඒ කියන්නේ කහ පාට වර්ගයට අයිති වෙන්නේ. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා එයා මේක ගැන වැඩි කතා කරන්න එහෙම නැහැ. ඒ වුණාට මේකේ කෑම බීම මොන වගේද? මේක හැමෝටම කම්ෆර්ටබල් ටයිම් එකක්ද? මේකේ ප්ලෑන් එක මොන වගේද? මේ හැමදේම සැලසුම් කරන්නේ මෙන්න මෙයා. ඒ තමයි අර කොළ පාට වර්ගයට අයිති වෙන මිනිස්සු. ඒ අතරේ තව කෙනෙක් ඉන්නවා හරි මේ පාටි එක A to Z මෙන්න මෙහෙම මේ දේවල් ටික වෙනවා. ආයේ මේක චෙක් කරලා බලනවා මේකේ තියෙන අඩුපාඩු මොනවද කියලා දෙපාරක් විතර බලන්නේ. මෙන්න මේ වගේ අය තමයි අර මං නිල් පාට කොටසට අයිති මිනිස්සු කියලා කිව්වේ. මේ වගේ සරල උදාහරණයක් ගත්තේ ඔයත් ජීවිතේ එකපාරක් හරි මේ වගේ අත්දැකීමක් ලබලා ඇතිනේ. ඔයාටත් මෙන්න මෙතනින් දැන් මිනිස්සු ඇවිල්ලා පේනවා ඇති. හරි මෙන්න මේ ආයිති ඉන්නේ මෙන්න මේ පාටට මෙන්න මේ විදිය කෙනෙක් මට හම්බුණා. ඉතින් දැන් මෙතනින් අපි අපිට ගැළපෙන කෙනාව හොයාගන්නේ කොහොමද? ඇත්තටම මිනිස්සු වැඩිම කොටසක් එක වර්ණයක් නෙමෙයි. බොහෝ දෙනා වර්ණ දෙකක් එහෙමත් නැත්නම් තුනක් මිශ්‍ර වෙලා තමයි ඉන්නේ. ඉතින් මෙතනදී ඔයා දැනගන්න ඕන ප්‍රධානම දේ තමයි ඔයා ඒ කෙනාගේ වර්ණය දැනගෙන ඔයා එයා එක්ක ගනුදෙනු කරොත් ඔයාට පුළුවන් එයත් එක්ක හරියට වැඩ ටික කරගන්න. උදාහරණයක් විදිහට අපි හිතුවොත් රෙඩ් කෙනා එහෙමත් නැත්නම් මේ නායකයා කියන කෙනා එයාට ඔයාලට මොනවා හරි දෙයක් කියන්න තියෙනවා නම් ඔයා ඒක කෙලින්ම කියන්න. මොකද එයා වැල්වටාරම් කියනවට කැමති නැහැ. ඉතින් මෙන්න මේ වගේ කට්ටිය ගනුදෙනු කරන විදිය ඔයාට දැනගන්න පුළුවන් හරියටම ඔයා එයාගේ වර්ණය දැනගත්තොත්. මෙතනදී කරන්න තියෙන ලොකුම දේ තමයි ඔයා කෙනෙක්ගේ වර්ණය දන්නවා නම් හොයාගත්තා නම් ඔයා එයාට ගැළපෙන වර්ණයට එතනදී හැරෙන්න. ඒ විදිහට එයත් එක්ක ගනුදෙනු කරන්න. ඉතින් වීඩියෝ එකේ අවසාන වශයෙන් මම ඔයාලට කියන්නේ ඔයාට කවුරු හරි කෙනෙක් අමුතුයි වගේ දැනුනොත් ඔයා මුලින්ම එයාගේ වර්ණය තෝරගන්න. එතකොට ඔයාට ඒක තේරුම් ගන්න පුළුවන්. එයාත් එක්ක ජීවිතේ ගනුදෙනු කරන්න ලේසි. ඔයාගේ කෝපය අඩු වේවි. මෙන්න මේ විදිහට ඔයාගේ ජීවිතේ ලේසියෙන් මිනිස්සුත් එක්ක සම්බන්ධතාවට පවත්වාගෙන යන්න පුළුවන්.
එහෙනම් වීඩියෝගේ අවසානයේදී ඔයා දන්නවා ඔයාට අදාළ වර්ණය වගේ මෙමත් නැත්නම් ඔයාට වර්ණ කිහිපයක එකතුවද තියෙන්නේ කියලා. ඒකත් පහලින් කමෙන්ට් එකක් විදිහට දාන ගමන්ම එහෙනම් මේ වගේ දේවල් වගේ දැනුමට එකතු කරගන්න මයින්ඩ් කෝඩෙක්ස් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.